ආයිබෝවන් හීන් නුදු පියලිය. ඔයගොල්ලන්ට පේන ඇති මේ වැල් හැදිලා තිනවා. හොඳට සාරවත්ව වර්ධනය වෙලා කිසිම පොහොරක් බේතක් නැති ස්වභාවික පරිසරයෙන් හොයා ගන්න පුළුවන් දෙයක්. කැඳ හදන්න තමයි හදන්නේ. ඉතින් මේ නුදු පියලිය ගලවලා මුලත් එක්කම ගලව ගන්න අරගෙන හොඳට සෝදලා හොඳට සෝදන්න 3-4 සැරයක්ම වැලි ඉවත් වෙනකන් මුලුත් එක්කම පොඩි කැබලි වලට කපා ගන්න ඕනේ. නැත්තම් බ්ලෙන්ඩරේ ගහන්න බෑ. මොකද මේක නිකන් අර කෙන්ද වගේ තියෙන නිසා කපලා අරගෙන සුදු රුණු ටිකක් දාලා කැඳ වලට බත් පොඩ්ඩක් දාලා රසම රස විදියට හදා ගන්න පුළුවන්. මේ සෝද ගන්න කලින් මුල් ටික සුද්ධ කරලා හොඳට රුඩු අයින් කරලා සෝද ගන්න. ඔයගොල්ලන්ට හොඳ පානයක් මේ කැඳ කියලා කියන්නේ ශරීරයට ගුණ පානයක්. මේ විදියට හදාගත්ත හී මුදු පීලි බලන්න පාට සාමාන්‍යයෙන් අනිත් කොළ කැඳ වලට වඩා පාට පොඩ්ඩක් අඩුයි. හරිම රසයි. සුදු ලුණු කෑල්ලක් දෙකක් දාලා හොඳට හදාගන්න. හැමෝම උත්සාහ කළ බලන්න කැඳ වර්ග බොන්න. මොකද ඒක ශරීරයට ගොඩාක්ම ගුණදායක නිසා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.